2026 මැයි දෙවන දින ක්‍රූස් නෞකාවක දරුණු ශ්වසන රෝගවලින් පෙළෙන මගීන් පිරිසක් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා විය. මගීන් සහ කාර්ය මණ්ඩලයේ 147 දෙනෙකු රැගත් මෙම නෞකාවේ 2026 මැයි 4 වන දින වන විට මරණ 3ක් සහ බරපතල ලෙස රෝගාතුර වූ රෝගියෙකු සහ මෘදු රෝග ලක්ෂණ වාර්තා කරන පුද්ගලයන් 30 දෙනෙකු ඇතුළුව රෝගීන් 7ක් මෙයට ඇතුළත් වේ. රසායනාගාරයෙන් තහවුරු කරන ලද හන්තා වෛරස් රෝගීන් 2ක් සහ සැකසහිත රෝගීන් 5ක් මේ මොහොත වන විට හඳුනාගෙන ඇති බව නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. ඔබට මතක ඇති මෙවැනිම භයානක වෛරසයක් වන කොරෝනා වෛරස් එක නිසා ලෝකයේ මිනිස් ජීවිත විශාල ලෙස අපට නැති වුණා. තව විවිධ සංචරණ සීමා සහ නීති රීති හේතුවෙන් මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට ගොඩක් බලපෑම් එල්ල වුණා. හන්තා වෛරස් නිහඬ මාරයා ඔබේ නිවසේ ගබඩා කාමරයේ හෝ ගෙවත්තේ සිටින කුඩා මීයා ඔබේ ජීවිතය බිලිගත හැකි දරුණු වෛරසයක වාහකයෙකු විය හැකි බව ඔබ දන්නවාද? ලෝකයේ පුරා වරින් වර හිස ඔසවන මරණීය අවදානමක් සහිත හන්තා වෛරස් ගැන අද අපි කතා කරනවා. මොකද මේ වීඩියෝ අවසාන වෙනකම් බලන්න ඔබ නොදැනුවත්ව කරන එක පුංචි වැරැද්දක් ඔබේ ජීවිතයට බලපාන්න උනත් පුළුවන්. හන්තා වෛරස් යනු කුමක්ද? හන්තා වෛරස් කියන්නේ මීයන් වැනි සතුන්ගෙන් මනුෂ්‍යයන්ට බෝවන වෛරස් කාණ්ඩයක්. මෙහි ඇති භයානකකම තමයි මේ වෛරසය ආසාදනය වූ මීයන් රෝගී වෙන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ මල පහ, මුත්‍රා සහ කෙළහරහා වෛරසය පරිසරයට මුදා හරිනවා. ප්‍රධාන වශයෙන් රෝගී තත්ත්ව දෙකක් මෙහිදී ඇති වෙන්න පුළුවන්. ඉන් පළමුවෙන්න නම් HPS නැත්නම් හන්තා වෛරස් පුල්මොනරි සින්ඩ්‍රෝම්. මෙහිදී පෙනහළු වලට දැඩි ලෙස හානි කරනවා. එතකොට දෙවනි රෝග ලක්ෂණයට කියන්නේ HFRS. ඒ ඉංග්‍රීසි පරිවර්තනය Hemorrhagic Fever with Renal Syndrome. මෙහිදී වෙන්නේ වකුගඩු අකර්මණ්‍ය වීම සහ අභ්‍යන්තර රුධිර වාහනය. ඒ කියන්නේ වකුගඩු අකර්මණ්‍ය වෙලා අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවිය හැකි කියලා තමයි මෙයින් සඳහන් වෙන්නේ. එතකොට බලමු වෛරසය බෝ වෙන ආකාරය. බොහෝ දෙනෙක් හිතන්නේ මීයක් කෑවොත් විතරයි මේක හැදෙන්නේ කියලා. නමුත් ඒක සම්පූර්ණ වැරදි. ප්‍රධානතම ක්‍රමය එයාබෝන් මී මුත්‍රා සහ මල පහ මිශ්‍ර වුණු දූවිලි අතුගෑමේදී හෝ පිස දැමීමේදී ඒ දූවිලි ආශ්වාස කිරීමෙන් වෛරසය ශරීරගත වෙනවා. දෙවනි ක්‍රමය ආහාර මගින් මීයන් කැපූ හෝ ස්පර්ශ කළ ආහාර අනුභව කිරීම. තුන්වෙනි ක්‍රමය ස්පර්ශය. වෛරසය සහිත මතු පිටක් ස්පර්ශ කර ඔබේ ඇස් නාසය හෝ මුඛය ස්පර්ශ කිරීමෙන්. අපි බලමු රෝග ලක්ෂණ මොනවද කියලා එතකොට. මේ රෝග ලක්ෂණ සාමාන්‍ය උණ රෝගයකට සමාන නිසා හඳුනා ගන්න ඉතා පහසුයි. මුල් අවදියේ තද උණ, ඇඟපත රුදාව විශේෂයෙන් කලවා සහ කොන්දේ පිටුපස දැඩි තෙහෙට්ටුව සහ හිස රදය. පසු අවදිය. ඒ කියන්නේ දින 4ක් 10කට පසු දරුණු කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුව. පෙනහළු තුලට දියර පිරීම නිසා රෝගියා ඉතා අසාධ්‍ය තත්වයට පත් වෙන්න පුළුවන්. මෙවැනි ලක්ෂණ ඇතනම් වහාම රෝහල්ගත විය යුතුමයි. එතකොට ඔබ මේ රෝගයෙන් ආරක්ෂා වන ආකාරය සහ පිරිසිදු කිරීමේ නිවැරදි ක්‍රමවේද. මතක තබා ගන්න මී මල පහ සහිත තැන් වියලි මතු පිට අතු ගන්න යන්න එපා. මුලින්ම කරන්න ඕන විෂපීජනාශක දියරයක් හෝ බ්ලීචිං දියරියක් ඒ මතට ඉස විනාඩි 5ක් පමණ පෙඟෙන්න තියන්න ඕන. ඉන්පසු අත්වැසුම් නැත්නම් ග්ලව්ස් යොදාගෙන සහ මුඛ ආවරණ නැත්නම් මාස්ක් පාවිච්චි කරගෙන රෙද්දකින් ඉවත් කරගන්න ඕන. නිවසට මීයන් පැමිණීම වැළැක්වීමට ආහාර වසා තබන්න ඕන. කුණු කසල විධිමත්ව වැහැර කරන්න ඕන. එතකොට බලමු හන්තා වෛරස් කියන්නේ ප්‍රතිකාරයකට වඩා වැළැක්වීම වැදගත් රෝගයක්. මේ තොරතුරු ඔබේ පවුලේ අය සහ මිතුරන් අතර බෙදා ගන්න අමතක කරන්න එපා. අපි අපේ ජීවිතේ වගේම අපි අනිත් අයගේ ජීවිතත් බේර ගන්න ඕන. අපිට මීට අවුරුදු ගානකට කලින් මේ වගේම ලොකු වෛරස් එකක් ඇවිල්ලා අපේ මුළු සමාජයේම වෙලාගෙන දරුවන් වැඩිහිටියන් ඇතුළු ගොඩක් අයට ජීවිත නැති වුණා. තවත් අය විවිධ අතුරු රෝගාබාධ වලට ලක් වුණා. ඉතින් අපි ඒ වගේ වැදගත් පාඩම් ඉගෙනගෙන ඉන්න සමාජයක් හැටියට ඊට කලින් අපි පෙර සූදානමක් හැටියට මම පෞද්ගලිකව විශ්වාස කරා මේක ගැන දැනුවත් කරන්න සමාජය. ඒ නිසා අනිවාර්යෙන් මේ තොරතුරු ඔබේ පවුලේ අය සහ මිතුරන් අතරේ බෙදා ගන්න. තවත් මෙවැනි වැදගත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න. ආරක්ෂිතව ඉන්න, නිරෝගීව ඉන්න.
ඉතින් මේක සමගම අපි අපේ වීඩියෝවේ අවසානයට එනවා. වීඩියෝ එක සහ මෙම තොරතුරු පිළිබඳ අදහස අපිටත් අනිත් අයටත් දැනගන්න පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක දාන්න. එතකොට මගේ වීඩියෝ බලන මුල්ම පිරිස අතරට ඕගලන්ටත් එකතු වෙන්න පුළුවන්. වීඩියෝ එක නැරඹුවාට නැවත වාරයක් ස්තුතියි ප්‍රකාශ කරනවා. තවත් මේ වගේ වැදගත් වටිනා වීඩියෝකින් හමු වෙමු. ඔබ සැමට සුබම සුබ දවසක්.